අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මිස් හේෂානි රාජරත්න. අපි චුට්ටක් කතා කරනවා early childhood education එක ගැන. මිස් හේෂානි, ඔයා හිතන්නේ මොකක්ද early childhood education එක ගැන? මේ early childhood education කියන එක අපි වෘත්තියක් විදියට ගත්තොත් ඉස්සලකව වගේ ගුරු වෘත්තිය කියන දේ ඇතුලේ මම දකින බැරෑරුම්ම කොටස. මොකද අපි කියනවා දරුවෙක් දැන් ගෙදර අම්මට තාත්තට ඉන්න එකනා දෙන්න හෝ තුන් දෙනා දරුවෝ හදාගන්නත් සමහරවිට ඒක ලොකු චැලෙන්ජ් එකක්. නමුත් ගුරුවරියක් මම මේක ඉතින් එච්චර දරුණු විදිහට මේක ගන්න එකක් නෑ කියලා මම විශ්වාසයි. නමුත් තමුන්ගේ නොවන දරුවන් විවිධ පරිසරයන් තුළ විවිධ බෑග්ග්‍රවුන්ඩ් වලින් එන දරුවන්ව අපි එක තැනකට එකතු කරලා ඒ දරුවන් එක අරමුණක් සහ හරි ආදරයෙන් ආදරණීය විදිහට හැඩගස්වන එකම ලොකු අභියෝගයක් එක්ක යන වෘත්තියක්. ඉතින් මම විශ්වාස කරනවා early childhood educator කෙනෙක් කියන්නේ ඒක නිකම්ම වචනයක් නෙමෙයි. ඒක හරි ආදරණීය උතුම් වෘත්තියක්. මොකද පුංචි දරුවෝ ටිකක් අපි ඉස්සරහට ඒගොල්ලන්ගේ අනාගතය ගොඩනගන්න අපි පටන් ගන්නමක්. ඉතින් ලෝකයේ එළිය දැකපු ගමන් ඉන්න දරුවෝ ටිකක් 4 5 වගේ පුංචි දරුවෝ ටිකක් එක්ක තමයි මේ අධ්‍යාපනය සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ සඳහා එන්න ඕන නිකම්ම විෂය කරුණු සහ විෂය දැනුම විතරක්ම නෙමෙයි. ගොඩාක් දේවල් ඒ ගුරුවරයෙක් අතේ තියෙනවා. දැන් අපි ගත්තොත් secondary education එහෙම නැත්නම් secondary school teachers ලාට තියෙන්නේ ගොඩක් වෙලාවට exam oriented. නමුත් මෙතනදී අපි කරන්නේ සමාජයට මේ දරුවන් අපි එළියට දෙන්න හදන අර අඩිතාලම දාන තැන. ඉතින් ඒක මම හිතන්නේ ලොකු වගකීමක් වෘත්තියක් විදිහට මම දකින්නේ ඒක අපිට සැලරි එකකට වැටුපකට සීමා කරන්න පුළුවන් දෙයක් නං නෙමෙයි. ඔව්. දැන් ඔබතුමිය කිව්වා වගේ මේක වැටුපකට සීමා කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. එතකොට ඇයි මේ වෘත්තිය තව ගොඩාක් වෘත්තියන් තියෙනවානේ. ඒවත් එක බලද්දි ගොඩාක් වැදගත් වෙන්නේ. ගොඩාක් වැදගත් වෙන්නේ මම මේක මෙහෙම කිව්වොත් ඒ කියපු ඉතුරු වෘත්තීන් ඔක්කොටම අනාගතයේ වෘත්තීන් වලට නියැලෙන්න පුද්ගලයන්ව නිර්මාණය කරන ප්‍රධාන වෘත්තිය ගුරු වෘත්තිය. එතනදී ඒ වෘත්තියෙත් ඒ සඳහා අදහසක් ඒ සඳහා ආසාවක් ඇති කරන්න අපි කියනවා පුංචි කාලේ ඉඳලම අපි ඒ දරුවන්ගේ ඇතුළාන්තය ඇතුලේ තියෙන ආසාවන් එළිය දක්වන්න තියෙන හොඳම මාර්ගයක් තමයි early childhood educator කෙනෙක් වීම කියන්නේ. පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා වන ගුරුවරියක් වීම. ඉතින් මම විශ්වාස කරනවා ඒ ගුරුවරියක් ඒ වෘත්තිය ඇතුලේ ගුරුවරියකට තියෙන වගකීම සහ දැනුම අනිත් ඒවට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි කියලා. අපි වගකීම් ගැන අපි ඒවත් කතා කරමු. ඒත් එක්කම මිස් හේෂානි හිතන විදිහට දැන් මේ early childhood education කියන එක දරුවෙක්ගේ අනාගතයට බලපානවද? බලපාන්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම. අනිවාර්යෙන්. දරුවෙක් හැදෙන්නේ ඔකෙන්නේ. එතන තමයි මූලිකම තැන. එතකොට අපි කියනවා ගෙදර සහ පාසල. එතකොට අද කාලේ වෙද්දි ගොඩක් වෙලාවට ඩේකෙයා කියන concept එකත් අද ටිකක් famous නේ. එතකොට ගෙදර අම්මා තාත්තා දෙන්නම jobs වලට යන ඒගොල්ලෝ profession wise ඒගොල්ලන්ගේ අරමුණු වෙනස්. එතකොට දරුවෝ සමහර වෙලාවට ටිකක් ස්කූල් නර්සරියෙන් පස්සේ ඩේකෙයා එකෙත් රැඳෙන වෙලාව වැඩි. ඉතින් මේ වගේ කාල සීමාවකදී දරුවට අම්මා තාත්තගෙන් ලැබෙන හුඟක් ඒ දැනුමත් අපි ලබා දෙන්නේ අපි කතා කරන නර්සරිය හෝ primary school ඇතුලේ. ඉතින් ඒක බලපානවා දරුවාගේ අනාගතය තුළ. අනිවාර්යයෙන්ම අනාගතේ විශේෂම අධ්‍යාපනයට බලපානවා. අනිවාර්යයෙන්. විශේෂයෙන්ම මම කියනෝනේ සාමාන්‍යයෙන් පොඩි වයසේදී දරුවෝ බලාපොරොත්තු වෙන ආදරය සහ කරුණාව ඒ ළඟ දවටෙන්න තියෙන ආසාව. ඉතින් ගොඩක් වෙලාවට දරුවෙක්ට ඒක ලැබෙන්නේ ගුරුවරියකගෙන් විශේෂයෙන් ගත්තොත් early childhood educators. ඔව් අපි දකිනවා පොඩි කාලේ කියන්නේ නර්සරි එකක වුණත් පුංචි දරුවෝ බලන්නේ සාරිය එතිලා නැත්නම් කොණ්ඩේ අදින්න. ඔය වගේ දේවල් නේ කරන්නේ. ඒක මම හිතන්නේ grade 5 වෙනකන් දරුවන්ට ඕක තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. එයාලා ඒක සමහරවිට ගෙදරදී නොලැබෙන දේ එයාලා ඉතින් පාසල තුන. ඉතින් අපිට ඒ වගේ ගොඩක් දේවල් තියෙන පොඩි සිද්ධි විදිහට අපි දැක්කට ඒ තුල සමහර විට අනාගතයට දරුවාට යම් හේතු කාරණා එකෙන් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අනාගතයට බලපාන දෙයක් පූර්ව ළමාවිය සංවර්ධනය කියන්නේ.
මිස් හේෂානි කිව්වත් වගේ දැන් මේක ගොඩක් වැදගත් වෘත්තියක්. මේ වෘත්තියට කොයි වගේ කෙනෙක්ද ගැලපෙන්නේ? කියන්නේ කොච්චර මට්ටමක ඉවසීමක් මේකට තියෙන්න ඕනේද? ඔබතුමී හිතන විදිහට. අන්ලිමිටඩ්. ටීචර් කෙනෙක්ගේ ඉවසීමට කෙලවරක් තියෙන්න බෑ. එඩියුකේටර් කෙනෙක්, early childhood educator කෙනෙක්ට කොහොමත්ම බෑ. ඉවසීම කියන එක මගේ මේ මෙතනින් එහාට ඉවසීම මගේ ඉවරයි කියලා කියන්න පුළුවන් තත්ත්වයක නෑ. මොකද ඒක මං හිතන්නේ ඒක මං කියන එක selfish නැහැ. ඒක ආත්මార్థකාමී අදහසක් නෙමෙයි මම දෙන්නේ. නමුත් ගුරුවරියක් කියන්නෙම අපි කියනවා තමන්ගේ මං ඉස්සෙල්ලත් කිව්වා තමන්ගේ නොවන දරුවන්ට අම්මා කෙනෙක් වෙනවා කියන එක. එතනදී අම්මා කෙනෙක්ට ඉවසීම උපරිමයිනේ. ඉතින් ඒ රෝල් එක ඉස්කෝලේදී ප්ලේ කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒකට ගුණාංග කියන දෙයට වඩා මම විශ්වාස කරනවා ගුරුවරියක්ට තියෙන්න ඕනේ. මම ඉස්සෙල්ලම මේක සාමාන්‍යයෙන් මගේ සෙෂන්ස් වලදී මම මේක හරියට කියන දෙයක්. මගේ ළඟ ඉන්න එඩියුකේටර්ස්ලාට, ලර්නර්ස්ලාට ඔබ දරුවන්ට උගන්වනවා නම් ඔබ දරුවෙක් විය යුතුයි. එහෙම වෙන්නේ නැතුව නම් මේ වෘත්තිය ඇතුලේ අපිට ඉස්සරහට සර්වයිව් වෙන්න පුළුවන් තත්ත්වයක් නෑ. මොකද මගේ මට්ටමට නෙමෙයි මම දරුවාගේ මට්ටමට ඉඳලා උත්තර දෙන්න ඕනේ. ඒකට මම දරුවාගේ මට්ටමට යන්න ඕනේ. ඒක තමයි මම විශ්වාස කරන්නේ. ඔබ දරුවන් ළඟට යනවා නම් ඔබ දරුවෙක් විය යුතුයි. අනිවාර්යයෙන්ම. එතකොට මිස් හේෂානි දැන් ඉවසීම වගේම තව කොයි වගේ ගතිගුණද කොයි වගේ responsibilities ද මේ early childhood educator කෙනෙක්ට තියෙන්න ඕනේ? ආදරේ තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ගොඩාක් කරුණාවන්ත වෙන්න ඕනේ. ගොඩක් කරුණාවන්ත වෙන්න ඕනේ. ආදරය තියෙන්න ඕනේ. ඉතින් මම මේක කරන්නේ මාසෙ සැලරි එක ලැබෙන නිසා කියලා නම් ඉතින් මේ වෘත්තිය කරන්න බෑ. එතනින් එහාට ඉතින් දරුවාට දැනෙන්න ඕනේ මගේ ටීචර් මට ආදරෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි වඩාත්ම වැදගත් වෙන දේ. ඒ ආදරේ තියෙනවා නම් එතනින් එහාට ටීචර් කෙනෙක්ට ඒක ඒ දේවල් දරුවොත් එක්ක කරගෙන යන්න පුළුවන් සහ සර්වයිව් වෙන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් මෙහෙමයි අර 100%ක්ම කැප වෙලා කරන්න පුළුවන් නම් ඒ දරුවෝ වෙනුවෙන් මම හිතනවා ඒක වඩාත් වටිනවා කියලා. දැන් කාලේ මේ ශේෂානි ඉන්න ගුරුවරුන්ගේ මේ ගතිගුණ තියෙනවද? ඒ වගේම මොනවා හරි ඔබතුමියට පේන විදිහට දැන් කාලේ early childhood educators ලගේ අඩුපාඩුව ලොකුම අඩුපාඩුවක් ඔබතුමිය දැකලා තියෙනවා නම් ඒ මොකක්ද? ඔය මම ඉස්සෙල්ලා කවගේ මේක සැලරි බේස් කරගෙන නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සහ මම විශ්වාස කරනවා මගේ නෙමෙයි ළමයි කියන හැඟීමෙන් වැඩ කරන්න හොඳ නැහැයි කියලා. මම විශ්වාස කරනවා ඒ පැය ගන්නට හරි මගේ කියන හැඟීම ඇතුලේ වැඩ කරනවා නම් මම කියන්නේ මේ ගතිගුණ හැමෝටම තියෙනවා කියලා. නමුත් කමන් ඔය අහපු විදිහත් එක්ක මම විශ්වාස කරනවා ඒ ෆීලින් එක තියාගන්න පුළුවන්. يعني ඒක මෙහෙමයි. ඒක වෘත්තීය මට්ටමින් ගත්තොත් ඍෂි අපිට ඒක දැනුමත් එක්ක ලැබෙන දෙයක්. ඉතින් early childhood educator කෙනෙක්ට බැහැනේ නිකම්ම ඒ වෘත්තිය ඇතුළට එන්න. ඒක අපි අධ්‍යයනය කරන දේවල් හරහා සහ අපි ඒ දැනුම ලබා ගන්න ආකාරය අනුව ඒක අපිට ෂාප් කරලා ගන්න පුළුවන්. බැරි දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම. එතකොට මිස් හේෂානි දැන් මේ ගොඩක්ම early childhood educators like කියන්නේ මේ කුඩා දරුවන්ට උගන්වන teachers ලට ඔබ හිතන විදියට ගොඩක්ම බලපාන අභියෝගය මොකක්ද? මූණ දෙන්න වෙන අභියෝගය මොකක්ද? අභියෝගයක් තියනවාද මේ අභියෝග කියන්නේ මෙහෙමයි රිෂිතින් සාමාන්‍යයෙන් ඕනම වෘත්තියක අභියෝග කියන දේ සාමාන්‍යයි. ඉතින් අභියෝගයක් තමයි වෘත්තියට ඇතුල් වීමම සහ ඒ වෘත්තිය තුළ පැවැත්ම රඳවා ගැනීම. it's a challenge. හැබැයි මේ වෘත්තිය ඇතුලේ තියෙන ලොකුම අභියෝගය තමයි මම මුලදිම සඳහන් කළා වගේ දරුවෝ ගොඩක් එක්ක අපි ගනුදෙනු කරන්නේ. සහ අපි ඒ දරුවන්ව ඒ තුළ ආරක්ෂිතව ඒ දරුවාට අපි කතා කරන වචනයක් පවා අපි පරිස්සමට අපි කතා කරන්න ඕනේ. මොකද දැන් අපි හිතමුකෝ යාළුවෝ දෙන්නෙක් එක්ක කතා දැන් ගුරුවරු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න කතා කරන වචනයක් දරුවෙක් අහන් ඉන්න පුළුවන්. ඒ වගේ වගකීම් විරහිතව අපිට මේ වෘත්තිය ඇතුලේ වැඩ කරන්න බෑ. ඒ නිසා මම පර්සනලි මම විශ්වාස කරන දෙයක් අභියෝගයක් මම කතා කරන විදිහ අඳින විදිහ සහ මගේ ඒ මොමන්ට්ස් හැමදේම මේ වෘත්තිය දැන් අපර් සෙක්ෂන්ස් වලදී එහෙම නැත්නම් සෙකන්ඩරි ස්කූල් ළමයි එක්ක ඒක ලොකු චැලෙන්ජ් එකක් වෙන්නේ නැහැ. නමුත් මේ වෘත්තියේදී දරුවා මුලින්ම දකින ගුරුවරිය. ඒ තුල හැඩගැහෙන රූපෙත් එක්ක අභියෝගය කියන දේ විශේෂයෙන්ම බාහිර සමාජය තුලදී මට ලැබෙනවා ළමයි 30ක් විවිධ පරිසරයන් 30කින් ඒ දරුවෝ 30 දෙනාව මම එක අරමුණකින්
එකම ආකාරයෙන් ආරක්ෂිතව ඒ පැය ගාන මම රැක ගන්න ඕනේ, මම පරිස්සමින් බලා ගන්න ඕනේ, දැනුම දෙන්න ඕනේ. සහ පරිස්සමින් දෙමව්පියන්ට හෝ ඒ අදාළ බාරකාරීන්ට මම දරුවව ආය ලබා දෙන්න ඕනේ. මේක ඩේකෙයා එකක් වෙන්න පුළුවන්. ඩේකෙයා එකක් වුණොත් තවත් වගකීම වැඩි. එතනින් එහාටත් දරුවව අපි බලා ගන්න ඕනේ. ඒ කියන්නේ නර්සරි එකෙන් පස්සේ පැය ගානක් අපි දරුවා එක්ක රැඳෙන්න ඕනේ. එයාගේ නිදා ගන්න වෙලාව, කෑම කන විදිහ, දැන් හැම දෙයක්ම මේ අභියෝග කියන දේ ඇතුලේ තියෙනවා. ඒකත් එක්ක මට අහන්න ඕනේ වුණා විශේෂානිගෙන්. දැන් විශේෂානි ගොඩාක් දරුවොත් එක්ක වැඩ කරලා තියෙනවා, වැඩිහිටියන්ට උගන්වලා තියෙනවා. ඒත් එක්ක මම කැමතියි දැනගන්න මේ කුඩා දරුවන්ට, ඒ කියන්නේ early childhood educatorsලා වගේම සාමාන්‍ය පාසල් යන දරුවන්ට උගන්වන එකේ අතර වෙනසක් තියනවාද? හිතන්න grade 6 ළමයෙක් කියලා 6 වසරේ ළමයෙක්ට උගන්වන එකයි ගොඩාක් පුංචි දරුවෙක්ට උගන්වන එකේ මේක ලොකු වෙනසක් තියනවාද? කමං කොටස් තුනකට කැඩුවොත් අපි ගමු ප්‍රයිමරි කියලා අපි ගන්නවා නර්සරි 1 2 3 4 5. එතකොට ඊළඟට අපි ගන්නවා lower secondary කියලා අපි කැඩුවොත් 6 7 8 සහ upper school 9 upwards 9 10 11 සහ 11. මේ age groups තුනක් ඍෂි. එතකොට ලොකු වෙනසක් තියෙනවා. මේක අපිට මෙහෙමයි කියන්න බෑ, විශාල වෙනසක් තියෙනවා. මොකද upper grades වලදී අපි focus කරන්නේ තනිකර academics, behavior ගැන අපි සැහැණ බලනවා. මම නැහැ කියන්නේ. නමුත් එතකොට අර මුලින්ම අඩිතාලම දාගෙන ඇවිල්ලානේ තියෙන්නේ. ඒකයි මගේ අදහස. දැන් අපිට යන්නේ academics. අපිට behavior ගැන බැලෙනවා. නමුත් අපි දන්නවා මේ දරුවා දැන් ගොඩ නැගිලානේ ඉන්නේ. නමුත් එතෙන්ට එන දරුවා දැන් ඔයා අහුවේ grade 6. එතකොට grade 6 දරුවෙක් 5 වලින් 6 වලට එන්නේ ළමයා චුට්ටක් වෙනස් වීමක් වෙනවා. අපි age wise ගත්තොත් අවුරුදු 10 දරුවෙක් අවුරුදු 11 12 වෙද්දී එයාගේ යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. එයාට වගකීමක් අධ්‍යාපනයේ බර වැඩි වෙනවා. එතකොට පුංචි දරුවෙක් ගත්තොත් එයාගේ සැහැල්ලුයි. එයාට අධ්‍යාපනය ගැන නෙමෙයි ඊට වඩා ආසය සෙල්ලම් කරන්න, සත්තු එක්ක ගැවසෙන්න, පරිසරයත් එක්ක ගැවසෙන්න අද වෙද්දි සමාජයේ අඩුවෙන්ම තියෙන දේ සහ දෙමව්පියෝ තේරුම් ගන්නේ නැති දේ. ඒතකොට මම විශ්වාස කරනවා අපිට දැන් දෙමව්පියන්ට early childhood education එක දෙන්න බැහැනේ. at least අපිට මේ අපි අපේ ගුරුවරු හරහා දරුවන්ට අවශ්‍ය කරන මේ බාහිර සමාජය කියන්නේ පරිසරයට, සත්තුන්ට, එතකොට ගහකොළ එක්ක ආදරය කරන විදිය, මිනිසුන්ට අපි කියනවා empathy sympathy develop කරන එක. මේ දේවල් මම විශ්වාස කරනවා සංවේදීතාවය සහ සංවේදනය දරුවෝ තුල ඇති කරන්න පුංචි කාලේ අපිට පුළුවන් වුණොත් අර ඔයා අහපු වෙනස සිද්ධ වෙද්දී අපිට පුළුවන් දරුවෝ හරි පැත්තට ගයිඩ් කරන්න. අනිවාර්යයෙන් ඒ කියන්නේ අර සබ්ජෙක්ට් එකටත් අමතරව දැන් මේ විෂය නිර්දේශයටත් අමතරව පොඩි කෙනෙක්ට උගන්වන එක නෙමෙයි අනිවාර්යයෙන්ම විෂය නිර්දේශය එහෙම පිටින්ම සම්පූර්ණ වෙනස්. මම විශ්වාස කරනවා පොඩි කාලේ දෙන විෂය නිර්දේශය කියන්නේ දරුවන්ට අපි දෙන දේ බලපානවා ඍෂි ලොකු වෙද්දී ඒ දරුවා යන පාත් එකට. මොකද අපිට සමහරලාට දරුවෝ හම්බ වෙලා තියෙනවා අකුරු වලදී සමහර ප්‍රශ්න අකුරු ලියන එකේ පවා ඔය 6 7 8 වසරවල වල දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒක ඇත්තටම හරි වයස නෙමෙයි අපිට දැන් ඇඩ්ජස්ට් කරගෙන අකුරු හදාගෙන යන්න කියලා. මම එක්සැම්පල් එකක් කියන්නේ. ඉතින් ඒ වගේ කාලවලදී මම විශ්වාස කරනවා ඕවරෝල් ඔය ඔක්කොම බැලන්ස් කරන්න තියෙන්නේ early childhood කියන education කියන එක. ඒ වගේම විශේෂානි early childhood education ඉගෙන ගත්ත කෙනෙක් ගැන අපි කතා කරොත් එයාට තියෙන job opportunities සාමාන්‍යයෙන් මොනවද? ලංකාවේ වෙන්න පුළුවන්, පිටරටක වෙන්න පුළුවන්, මොන වගේ job roles ද තියෙන්නේ? nursery teacher අමතරව තව මොන වගේ දේවල්ද තියෙන්නේ? ඔව් ගොඩක්ම early childhood educator කියන educator කෙනෙක්ට එහෙම නැත්නම් early childhood education කියන එක ඍෂි දැන් මේ වෙද්දී ලංකාවේ මම හිතන්නේ සෑහෙන මේ කොටසකට ස්ප්‍රෙඩ් වෙලා තියෙන කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් මේක හරි ආසාවෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක් බවට පත් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒක හොඳ අවබෝධයකින් තමයි කරන්න කියලා. මොකද මම ගොඩක් වෙලාවට මගේ ළඟ ඉගෙන ගන්න කියන්නේ early childhood educators ළගෙන් මම අහන learners ළගෙන් අතරම educator කෙනෙක් වෙන්න ඉන්න learners ළගෙන් මම අහන ප්‍රශ්නය තමයි what is your objective? මොකද්ද ඔයාගේ තියෙන objective එක මේ දේ කරන්න? What is the purpose or the intention? නිකන් මට qualification එක ගන්නද මට certificate එක ගන්නද කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකේ ඉඳීද නැද්ද කියලා. දැන් මට හම්බෙලා තියෙනවා මට qualification එක ගන්නයි ඕනේ කියපුවා ඕන තරම් හම්බෙලා තියෙනවා.
නමුත් මේක වෘත්තියක් විදිහට මං දරුවන්ට ආදරේ මං ආසයි පොඩියත් එක්ක වෙලාව ගෙනවන්නේ මං එයාලා කියන කරන දේවල් වලට ආසයි කියන ඒකම ඇති ඒ පැෂන් එක එහෙම නැත්නම් ඩිසයර් එක එයාට ඊට පස්සේ ඒ වෘත්තිය ඇතුලේ සර්වයිව් වෙන්න ලොකු සපෝට් එකක් වෙනවා. හැබැයි ඔයා අහපු ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගත්තොත් opportunities ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර මතයක් තියෙනවා නර්සරි ටීචර් කෙනෙක් නේ කියන එක නැත්නම් මොන්ටිසෝරි ටීචර් කෙනෙක් නේ කියලා කියනවා. නමුත් අද වෙද්දී එතන එහාට ගිහලා ගොඩක් දේවල් තියෙනවා රිෂි ලංකාවේ ඇතුලේ වගේම ගොඩක් තියෙනවා. කියන්නේ අතරම අද නර්සරි එකක් කියන්නේම ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඒ අරෙන්න grade 1 2 3 4 5 කියන grades වලට ඕකම ස්පෙસિෆික් කරනවා අපි ඕක යටතේ යන primary education කියලා. ඒත් early childhood කියන එකට අවුරුදු 12 දක්වා යන කාල සීමාව තුළ විශාල වගකීමක් සහිත නිසා සහ මම විශ්වාස කරන ලංකාව ඇතුලේ ලොකු පිළිගැනීමක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා සහ මම වැඩ කරලා තියෙනවා ගොඩක් early childhood education එකත් හරහා එතනින් එහාට තමන්ගේ රෝල් එක එහෙම නැත්නම් ලංකාවේදී තමන්ගේ රැකියා අවස්ථා වැඩි දියුණු කරගත්තු අය බොහෝමයක් අයව මම දැකලා තියෙනවා සහ හම්බෙලා තියෙනවා. ඒකට තියෙන වටිනාකම වැඩි. මොකද දැන් මේ වෙද්දී ජාත්‍යන්තර පාසල් වෙන්න පුළුවන්, පෞද්ගලික පාසල් වෙන්න පුළුවන්, පාසල් මට්ටමින් පවා primary schools වලට consider කරන එක qualification එකක් early childhood education කියන්නේ. ඉතින් ඒක තියෙනවා කියන්නේ ඒකේ අපි ගත්තොත් ඒ අදාළ levels ඒ stages පහ කරගෙන අවශ්‍ය කරන qualifications හදාගත්තොත් ඇත්තට මේකට ලොකු වටිනාකමක් තියෙනවා. ඔව්. ඒ වගේම විශේෂානි දැන් early childhood education එක තුල තියෙන විෂය නිර්දේශය ගැන ඔබතුමීට මොකක්ද කියන්න තියෙන්නේ? කියන්නේ මේක අතර හිස්තැන් මොනවද තියෙන්නේ? ඔයා හිතනවද කියන්නේ මෙහෙම වෙනස් වුණොත් හොඳයි. මේ এডুকেෂන් එකේ මේ වගේ පුංචි වෙනසක් වුණොත් හොඳයි. එහෙම කියලා මතයක් ඔබතුමීගේ තියෙනවද මේ වෙද්දී? මගේ තියෙන ලොකුම මතය මේක ගැන දැනුම දෙමව්පියන්ට දෙන්න ඕනේ කියලා. මොකද දෙමව් මොන තරම් දේවල් කරත් අපිට හම්බෙලා තියෙනවා සමහර අපි වචනෙන් කියනෝනේ toxic parentsලා. ඒකෝලෝන්ගේ දැන් එක අවස්ථාවක් තියෙනවා නර්සරියට අලුතින් ගෙනාපු එක බබෙක් එක ඇත්ත සිද්ධියක්. ඒ බබාව බාර දෙන්නේ අම්මා තාත්තා රට නිසා ආන්ටි අංකල් දරුවාගේ බාර දෙන්නෙම මෙයාට ගහන්න කමක් නැහැ කියලා. ඉතින් අපි පර්සනලි අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්ද? තමන්ගේම දරුවාට කියන්නේ නෑද වුණා තමන්ගේ දරුවෙක් එතකොට ඒ දරුවාට ඒ විදිහට අපි කියන toxic parents toxic relations එහෙම නැත්නම් toxic cousins නිසා දරුවන්ට කොයි විදිහේ දේවල් සිද්ධ වෙනවද කියලා අපි දැකලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේක මේ දෙමව්පියන් එක්ක මේකේ සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඕන කියලා. නමුත් විෂය නිර්දේශය ඇතුලේ අපිට ඒක ටිකක් අපහසු නිසා අපි දෙමව්පියෝ සහ දරුවෝ කොහොමද ගුරුවරියක් විදිහට අපි ඒක අපි ත්‍රිකෝණාකාරව එහෙම නැත්නම් මේක අපි ගත්තොත් තුන්කෝණ සම්බන්ධතාවයක් ගොඩනගන්නේ කොහොමද? ගුරුවරු, දෙමව්පියෝ සහ දරුවෝ කියන මේ තුන්කෝණ සම්බන්ධතාවය හරහා විෂය නිර්දේශය ඒ දේ හරහා දරුවාගේ දැනුම සහ දරුවා ගැන අපි කොහොමද දැනුවත් කරන්නේ? එතකොටම මට හිතෙන දෙයක් ඒක විෂය නිර්දේශය ඇතුලේ ඒ දෙයට අවස්ථාවක් ලැබෙනවා නම් මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. මොකද සමහර එඩියුකේටර්ස්ලා කියන සමහර ප්‍රශ්න තියෙනවා මේ අපිට මේ පේරන්ට්ස්ලත් එක්ක පේරන්ට්ස්ලව හැන්ඩල් කරන්න බෑනේ. ඒගොල්ලෝ එනවනේ අපිට කියලා දෙන්න මෙහෙමයි කියලා. ඉතින් එයාලා කතා කරන්නේ තමන්ගේ දරුවා ගැන, ගුරුවරු කතා කරන්නේ තමන්ගේ ළඟ ඉන්න සිසුවා ගැන. ඒකට මෙන්න මේ කම්බිනේෂන් එක හරියට ගොඩනගා ගන්න අවස්ථාව ඒ කම්බිනේෂන් එක මැච් වුණොත් දරුවගේ අනාගතයට බලපානවා හොඳ විදිහට පොසිටිව් විදිහට. සහ මම විශ්වාස කරන විෂය නිර්දේශය ඇතුලේ මේ දේ ගැන අපි තවදුරටත් කතා කරනවා නම් වඩාත් සුදුසුයි කියලා. මොකද මේක අත්‍යවශ්‍ය කාරණාවක්. සමහරට වෙන රටවල් වල මේක ලොකු ප්‍රශ්න නොවෙන්න පුළුවන්. ලංකාවට මේක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම මිස් හේෂානි දැන් හිතන්න early childhood education වලට වෙන ෆීල්ඩ් එක. එහෙම නැත්නම් හිතන්න සාමාන්‍ය පාසල් ගුරුවරියෙක්ට හිතනවා එකපාරින්ම තමන්ගේ මේ පාසල් ගුරුවරියෙක් කියන එක නතර කරලා early childhood education කියන එකට එන්න. මෙහෙම දෙයක් වුණොතින් ඒක කරන්න පුළුවන්ද? ඒ වගේම මේක කොහොමද කරන්නේ? අභියෝග කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද? පළවෙනිම දේ පාසල් ගුරුවරයෙක් විදිහට දැන් අපි ගමුකෝ
ඒක පළවෙනියටම බලපානවා ඒ උගන්වපු ශ්‍රේණි, ඒ කියන්නේ grades උයි එයාගේ qualifications උයි. ඒ දෙක අනිවාර්යයෙන්ම බලපානවා. මොකද මම කියන්නේ ගොඩක් වෙලාවට early childhood educations පැත්තේදී early childhood educator කෙනෙක් වෙන්න නම් ඇයට හෝ ඔහුට එකපාරම තියෙන මාස්ටර් එකක් වෙන්න පුළුවන් PhD එක තිබ්බත් වැඩක් නැහැ අර දරුවගේ මට්ටමට වැටෙන්න බැරි නම්. ඉතින් මම විශ්වාස කරනවා එයාට ඒ ලෙවල් එකට එන්න පුළුවන් නම් ඒ හරහා අවශ්‍ය කරන qualifications එයාට හදා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. පළවෙනිම දේ මම ඒ දෙයට කැමැත්තෙන් යන්නේ කවුරුත් කියපු නිසාවත් මට රට යන්න තියෙන නිසාවත් මට නිදහස තියෙන නිසාවත් කියන තැනට නෙමෙයි. මොන දේ කරන්නත් මම යන්න ඕනේ දරුවාගේ ලෙවල් එකට කියන දේ තියාගෙන දෙන්න. බහුතරයක් දැන් පිරිස බලන්නේ early childhood education කියන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න රටකට යන්න මම ඉන්නවා මම මේ රටට යන්න ඉන්නවා හිට ගිහිල්ලා මට part time job එකක් කරන්න. එහෙම තමයි ගොඩාක් මම දැකලා තියෙන විදිහට බලන්නේ මිසේෂානි. අනිවාර්යයෙන්. ගොඩක් අයට ඒකේ අවශ්‍ය. මොකද ඇත්තටම මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ගත්තොත් ලොකු පිළිගැනීමක් වර්තමානයේ වෙද්දී මම හිතන්නේ සෑහෙන ඒක මේ ලොකු ඉල්ලීමක් තියෙනවා සහ මාර වටිනාකමක් තියෙනවා ඒකට. ඉතින් මම විශ්වාස කරනවා ඔව් ලංකාව තුළ වගේම පිටරට තියෙන opportunities වැඩි නිසා රිෂි ගොඩක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම් එක කරලා qualification එක ගන්න ඉන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මම විශ්වාස කරනවා කොච්චර වුණත් ලංකාවේ අඩුම මාස 6ක්වත් ප්‍රැක්ටිස් කරනවා නම් හොඳයි කියලා. මොකද පිටරටවල වල කියන තරම් අර මොන විදිහේ opportunity එකක්ද මොන විදිහට ලැබෙනවද අපි ඒක දන්නේ නැහැ. ඉතින් මෙහිදී කරන ඩිප්ලෝමා එක හෝ ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඉතාම වැදගත් වෙනවා. මෙහිදී ඒ ප්‍රැක්ටිස් එක ඒ ගැන දැනෙන දැනුම තමුන්ගේ ට්‍රේනින් එකක් ඒ සියලුම දේ අන්තර්ගත වෙලා තියෙනවා නම් අපිට පිටරටකදී අපිට ඕපන් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ කියන්නේ ඒ ඕපන්ලි අපිට දැන් මෙහෙ ක්වොලිෆිකේෂන් එක විතරක් අපි සර්ටිෆිකේට් එක විතරක් අරන් ගිහිල්ලා අපිට ප්‍රැක්ටිස් එක නැත්තම් වැඩක් නැහැ. වැඩක් නැහැ. ඉතින් මම විශ්වාස කරනවා කරන කෝස් එක හරිය මොකක් හරි ඒ අදාළ ප්‍රෝග්‍රෑම් එක හරිය ඕනම තැනක අපි අනිවාර්යෙන් මේ සම්බන්ධව ඉගෙන ගන්නවනේ. ඒ ඉගෙන ගන්න ඕනම අවස්ථාවක් අපි ගොඩක් ප්‍රැක්ටිකල් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා පිටරටක. ඒ ධර්මයෙන් පමණක්ම ගිහිල්ලා ඒ රැකියාව කරන්න බෑ කියන එක. ඔව් ඒත් එක්කම විශේෂානි දැන් මං කලින් කතා කරා වගේ විශේෂානි කිව්වා එකට අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕනේ. නිකම්ම අපිට මාරු වෙනවා කියලා early childhood education වලට යන්න බෑ. සාමාන්‍යයෙන් early childhood education කියන ෆීල්ඩ් එකට එන්න ඕනේ කෙනෙක්ට මොනවද මිනිමම් රික්වයර්මන්ට්ස් මොන වගේ සුදුසුකම් දවම වශයෙන් තියෙන්න ඕනේ? qualities වලින් කතා කරන්න කලින් මම මේ education wise ගත්තොත් ඇත්තටම ඩිප්ලෝමා එකේ ඉඳලාම මම විශ්වාස කරනවා සමහර මම දැකලා තියෙනවා ෆවුන්ඩේෂන් ඩිප්ලෝමාස් පවා කරනවා এডুকেෂන් ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන ෆවුන්ඩේෂන්ස් බට් මම විශ්වාස කරනවා ඩිප්ලෝමා වල ඉඳලා අපිට පටන් ගන්න පුළුවන් නම් අපිට මාස්ටර් එක දක්වා දැන් මම දැකලා තියෙනවා ලංකාවේ මාස්ටර්ස් දක්වාම අපිට එන්න පුළුවන්. ඒතෙන් මම ගොඩක්ම හිතන්නේ ඒ ක්වොලිෆිකේෂන් පැත්ත හැදෙන එකේ මූලිකම දේ තමයි රිෂි අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා මේ ෆීල්ඩ් එකේ. මේ early childhood education එක කියන්නේ අපිට පේන තරම්ම සිම්පල් දෙයක් නෙමෙයි. කොහෙත්ම පහසු නෑ, සිම්පල් නෑ. මේක ඇතුළට ගියාට පස්සේ දරුවෝ එකපාර උදේට එන්න පුළුවන්. මේ ප්‍රශ්නේ වුණා අරක වුණා අරම වුණා මෙහෙම වුණා පුංචි දේවල් බලන කෙනෙක් පිටින් ඉඳලා ඕක විසඳ ගන්න බැරි කියන්න පුළුවන්. අපි දන්නේ පොඩි පැන්සලට ඉරේස් එකට පවා පිටේ ඉඳලා දකින්න කෙනෙක්ට අයියෝ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරිද? ඒ අපේ මයින්ඩ් සෙට් එක. නමුත් දරුවට එන්නේ වෙනම දෙයක්. ඉතින් ওই පුංචි දේවල් ඒක න්‍යායාත්මකව අපි කියනවා තියරිස් වෙන්න පුළුවන්, ප්‍රැක්ටිකල් වෙන්න පුළුවන්. මේ දේවල් ගොඩක් ඉගෙන ගන්න තරමට මේක ප්‍රැක්ටිකල් ලයිෆ් එකට ඇතුල් කරගන්න පුළුවන්. හැබැයි මම ඉස්සෙල්ලා ගාව වගේ මම මේක කොහොම ලිස්ට් අවුට් කරලා ලියන එක නෙමෙයි වැදගත් වෙන්නේ රිෂි. මේක එතනින් එහාට මේ මම කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ කියන එක. ප්‍රැක්ටිකලි මම කොහොමද මේක ඇප්ලයි කරන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි මොන ක්වොලිෆිකේෂන් එක ගත්තත් ගන්න අවස්ථානුකූලව ඒක අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ගතිගුණ වශයෙන් ගත්තොත් මම මුලදීම කිව්වා ආදරය කරන්න පුළුවන් වෙන්න ඕනේ, ඉවසීම තියෙන්න ඕනේ. නපුරු කෙනෙක්ට මේක කරන්න බෑ. නපුරු කෙනාට ආදරය කරන්න ඉගෙන ගන්න පුළුවන් නම් පුළුවන්. නපුරු කෙනෙක් හිටියත් වෙන්න පුළුවන් පුංචි දරුවොත් එක්ක හොඳින් ඉන්න. ඒකත් කියන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම රිෂි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත්
සමහර අයගේ මෙන්ටැලිටිස් වෙනස් නේ. කියන්නේ ඒගොල්ලොන්ගේ වෘත්තීය සහ ඒගොල්ලන්ගේ පොඩි කාලේ ඉඳලා හැදිලා තියෙන විදිය වෙනස්. නමුත් අදහස් සහ ඒ කේන්ති යන ඒවා ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද චූටි ළමයිනේ. සාමාන්‍යයෙන් ඉතින් වෙනස් වෙනවා. ඒ දරුවන්ගේ ක්‍රියාකලාපයන් එක්ක. අනිවාර්යයෙන්ම. ඒත් එක්කම මේක වෘත්තියක් විදිහට කරන කෙනෙක් සාමාන්‍යයෙන් ඔබතුමිය වගේ කෙනෙක්ගෙන් කොයි වගේ ඇඩ්වයිස් එකක්ද ඔබතුමියට දෙන්න පුළුවන් මේක වෘත්තියක් විදිහට තෝරගන්න කෙනෙක්ට? මගේ ඇඩ්වයිස් එක සාමාන්‍යයෙන් රිෂි මම හරිම මේ නම එක very formal ඇඩ්වයිස් එකක් නෙමෙයි මම දෙන්නේ. මම ඕනම මගෙන් ඉගෙන ගන්න හැම දරුවෙක්ටම මම මගේ සබ්ජෙක්ට් එක ස්ටාර්ට් කරලා දෙන පළවෙනිම දේ තමයි ඕගොල්ලෝ දරුවෙක් වෙන්න පුළුවන් නම් මේක තෝරගෙන කරන්න. මම ඇත්තටම කියනවා නැත්තම් ඇත්තටම මේක කරලා තේරුමක් නැහැ කියලා. මොකද මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. ගොඩක් වෙලාවට ෆොරින් කන්ට්‍රීස් වල ගොඩක් වැඩිහිටියෝ දරුවන්ට කතා කරන්නේ බිම ඉඳගෙන. අපි ගත්තොත් ප්‍රින්සස් ඩයනාව ගත්තොත් ඇය පවා දන ගහලා තමයි දරුවගේ ඇස් මට්ටමට කතා කරන්නේ. මේක හරිම සයිකොලොජිකල් ටෙක්නික් එකක්. මොකද දරුවට ඇහැ මට්ටමට කතා කරනවා කියන්නේ දරුවට ඒක දැනෙනවා කියලා අපි සාමාන්‍ය විශ්වාස අපි කියනවා. අපි ඒක උගන්වනවා. ඉතින් අන්නේ බිම් මට්ටමට එන්න පුළුවන් නම් මම කියන්නේ හරි තෝරගන්න. ඒ ඇතුලේ ඒ බිම් මට්ටමට එනවා කියන්නේ නිකන් දන ගහනවා කියන නෙමෙයි හදවතින්ම. දරුවාගේ සියලුම දේවල් දරා ගන්න ඒ දරුවා සමහර වෙලාවට දරුවෝ ඩොක්කුවේ නිදා ගන්නවා. ඒ ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් දරා ගන්න පුළුවන් නම් ආදරය දෙන්න පුළුවන් නම් හරිම කාරුණික වෙන්න පුළුවන් නම් මගේ කියන හැඟීම හිතන්න පුළුවන් නම් මේක සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් හරි ආදරණීය රැකියාවක් කියලා මට කියන්න. රැකියාවක්ටත් වැඩි එහා ගිය දෙයක්. සේවයක්. ඔව් මේකට කියන වචනයක් නැහැ. එතවශ්‍යම. එතකොට ඒත් එක්කම මිස් හේෂානි මම මේ සරල වහන්නේ ඔබතුමී හිතන විදිහට දැන් මේ සරල විදිහට අපිට චුට්ටක් කියලා දෙන්න. මේ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකක සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද උගන්වන්නේ? නිකන් හිතන්න වෘත්තීය වශයෙන් කරන කෙනෙක්ට උගන්වන ප්‍රෝග්‍රෑම් එකක early childhood education diploma එකක් වෙන්න පුළුවන්. කොයි වගේ විෂය නිර්දේශයක්ද සරලව බොහොම සරලව කොයි වගේ දේවල්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා? මම හරිම මේ සරලව කියන්නේ මම නික අදහස විතරක් දෙන්නම්. මේවා ඇත්තටම ගොඩක් ගැඹුරු දේවල් තියෙනවා. නමුත් සරලව ගත්තොත් ගොඩක් දුරට ලංකාවේ අද වෙද්දී අපි දන්නවා ගොඩක් ගුරුවරුන්ට අවශ්‍ය වෙන ප්‍රධානම දෙයක් තමයි දරුවා එන සමාජීය සහ ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, එයාගේ කල්චරල් බෑග්ග්‍රවුන්ඩ් එක වෙන්න පුළුවන්. මේ දේවල් ගැන අවබෝධයක් සාමාන්‍යයෙන් දෙනවා. අපි කියනවා කල්චරල් සෝෂල් කල්චරල් ඩෙවලොප්මන්ට් එකක් අපි ගුරුවරයාට එහෙම නැත්නම් early childhood educator එයාට අවධානය යොමු කරනවා. සහ තියරිස් ගැන. තියරිස් කියන්නේ ඍෂි සාමාන්‍යයෙන් අපිට එක ස්කොලර්ස්ලා ගෙනල්ලා දීපු එක මේ වෘත්තීය මට්ටමින් එහාට ගිය හොඳ දැනුවත්භාවයෙන් යුතු දැනුමේ සන්නද්ධ පුද්ගලයන් විසින් දීලා තියෙන විවිධ න්‍යායන් ගැන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොත් තියරිස් ගැන අපි කතා කරනවා. මේවා කොහොමද අපිට වැදගත් වෙන්නේ? උදාහරණයකට දරුවගේ අපි කියනවා behaviorism එහෙම නැත්නම් එයාගේ චර්යාව සම්බන්ධව අපි කතා කරනවා. එතකොට ඒ චර්යාවන් ගැන ඒක කොහොමද ඒ ගැන අවබෝධයක් එහෙම නැත්නම් behaviorism concept එක ගැන එහෙම නැත්නම් theory එක ගැන අවබෝධයක් අපි ලබා ගන්නවා. අපි ඒ දරුවගේ behavior එක කොහොමද reward කරන්නේ? එහෙම නැත්නම් එයාට කොයි විදිහටද ඒක appreciate කරන්නේ? එහෙම නැත්නම් ඒක වැරදි දෙයක් නම් ඒක කොහොමද අපි එයාට communicate කරන්න කියන එක. සාමාන්‍යයෙන් දරුවෙක්ට ඔයා මේක කරන්න එපා කියන එක තරවටුවෙන් කිව්වා කියලාමත් අහන්නේ නැහැ. වැදගත් දේවල් තියෙනවා. අනිවාර්යෙන් ඒක අපි කොහොමද communicate කරන්න කියන එක ගුරුවරු විදිහට අපි අවබෝධයක් තියෙනවා. මොකද දරුවෝ වෙනස්නේ. සමහර දරුවෝ අහිංසකයි. අපිට එකපාර අනේ පුතේ එපා කිව්වහම ඒක අහයි. තව දරුවෙක්ට අපි communicate කරන්න විදිහක් තියෙනවා. ඒකට මේ දේවල් වලදී අපි කොහොමද ඒවා ඇත්තටම ඉගෙන ගත යුතු දේවල්. ඒ නිසා න්‍යායයන් ගැන එතකොට මම ඉස්සෙල්ලා කතා කරා වගේ සමාජ සම්බන්ධතාවය කොහොමද ගොඩනගා ගන්න කියන එක ඊට අමතරව ගොඩක් දේවල් තියෙනවා මේ විෂය සම්බන්ධව. සහ දෙමාපිය මම මුලින්ම සඳහන් කළා දෙමාපියන් දරුවන් සහ ගුරුවරුන් අතර වෙන
තුන්කොන් සම්බන්ධතාවයේ කම්බිනේෂන් එක හරියට ඵලදායී ලෙස ගොඩනගා ගන්න කොහොමද කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අපි ඉගෙන ගත යුතු දෙයක්. සහ දරුවන්ට අපි ඒ දේවල් දැනෙන්න හරින්න ඕන දේවල් ටිකක්. ඉතින් මේ දේවල් ඇතුළත්ව සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉන්නවා. early childhood education එක යටතේ ඒ සම්බන්ධව සහ දරුවාගේ ළමා මනෝවිද්‍යාව පිළිබඳවත් පොඩි දේවල් අපි දැනුවත් වෙනවා. අපි දැකලා තියෙනවා සමහරවිට විශේෂානේ කියන්නේ පුංචි එකම වයසේ වුණාට පුංචි දරුවෝ දෙන්නෙක් හිටියට කෙනෙක්ට උගන්වන එක එකපාරින් තේරෙනවා. අකුරු ලියවන්න ගියා වුණත් එකපාරින් තේරෙනවා. නමුත් අනිත් දරුවට දවස් ගාණක් කිව්වොත් මෙදරට ඔළුවට යන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් මට හිතන විදිහට මේ early childhood educator කෙනෙක් උගන්වන කෙනෙක් අනිවාර්යයෙන්ම මෙතනදී කොහොමද මේක බැලන්ස් කරගන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. අනිවාර්යයෙන්. මොකද ඒක තමයි මම මුලින්ම කිව්වේ. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්පෙෂල් නීඩ්ස් එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ ඉන්න පුළුවන්. යම් ඩිසෝඩර්ස් සම්බන්ධ දැන් අපි ඩිසෝඩර් එකක් කියන්නේ ලෙඩක් නෙමෙයි. යම් ප්‍රශ්න තියෙන දරුවෝ ඉන්න පුළුවන්. ඒ අරෙන්න හොඳ සාමාන්‍යයෙන් දේවල් ඕඩිනරි ලෙවල් එකේ දරුවෝ ඉන්න පුළුවන්. එතකොට අපි මේ ඔක්කොම එක වැඩ කරද්දී ගුරුවරයාට තිබිය යුතුයි දැනුම. දැන් මම දැකලා තිනවා සමහර දරුවෝ අර සමහර ගුරුවරු අර සාමාන්‍ය වැඩ දැන් ඍෂි කිව්වා වගේ වැඩ ටික කරගන්න පුළුවන් දරුවෙකුයි අර වගේ අපහසුතාව තියෙන දරුවෙකුයි කම්පෙයාර් කරලා එන ප්‍රශ්න ඕන දැකලා තියෙනවා. ඇත්තටම මම ඒක තමයි කියන්න ගියේ. ඕන තරම් තියෙනවා. එතකොට ලොකු කන්සර්න් එකක් ඒක අනිවාර්යයෙන්ම අපි බැලිය යුතුම දෙයක් සහ ඒ කම්පැරිසන් එක කරන්න හොඳ නැති දෙයක්. නොකළ යුතු දෙයක්. එතකොට ඒ දේවල් අඳුරගන්න තමයි අපි ඔය අහපු ප්‍රශ්නෙට මම කිව්වේ මොඩියුල් එකක් ඇතුලේ ගොඩක් වෙලාවට ඔය කරුණු අපි ඉගෙන ගන්න. කියන්නේ කොහොමද දරුවෙක්ව අපි තේරුම් අරගන්නේ මේ දරුවාගේ ability එක inability එක මේ දරුවා කොයි පැත්තද යාගේ දක්ෂ ස්කිල් එක තියෙනවා academics මදි ඇති academics හොඳයි ස්කිල් එක මදි ඇති මේව අඳුරගන්නේ කොහොමද කියන එක මූලිකවම ගුරුවරයෙක් සතු වගකීමක්. ස්පෙෂලි early childhood කියන education එක අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මේ හේතු නිසා අනිවාර්යෙන්ම නර්සරි ටීචර් කෙනෙක් මේක හොඳටම ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතුයි වගේම ඍෂි ආයෙ මම මතක් කරනවා ප්‍රැක්ටිකල් තියෙන්න අවශ්‍යයි. එතකොට මිස් ඒෂානි දැන් සිලබස් එක තියෙනවානේ early childhood education උනාත් සිලබස් එක එකයි. හැබැයි හිතන්න පන්තියකට දරුවෝ 20ක් ආවොත් දරුවෝ 20 ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ්ස් 20කින්. පවුල් පසුබිම ගොඩක් වෙනස්. හැබැයි සිලබස් එක වෙනස් වෙන්නේ නැහැ. එකම සිලබස් එක තියෙන්නේ. මේ ගැන මිස් හේෂානිට මොකද කියන්න තියෙන්නේ? හරි. දැන් ඕක සාමාන්‍යයෙන් early childhood විතරක් නෙමෙයි අපි ගත්තොත් පාසල් අධ්‍යාපනයටත් බලපාන දෙයක්. අනිවාර්යයෙන්. ඕකේ වෙන හොඳම වටිනම දේ තමයි ඍෂි බෑග්ග්‍රවුන්ඩ්ස් 20කින් එන දරුවෝ එක විදිහට හිතන්න පුරුදු වෙනවා. හරිද? ওই සිලබස් එක අපි සාමාන්‍යයෙන් දෙන සිලබස් එක academic wise ගත්තොත් subject wise හරි කොහොම හරි එක විදිහකට එක අරමුණකට වැඩ කරන්න දරුවන්ව එක තැනකට යොමු කරන හොඳ මෙතඩ් එකක්. ඒක. හැබැයි ඔය අහන විදිහට ඒක දරුවන්ට හානියක් වෙනවද? එක විදිහට සැලකෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි ගත්තොත් සමහර දරුවෝ ස්ලෝ ලර්නර්ස් වෙනවා මානසික තත්ත්වයන් වෙනස්. එතකොට මේගොල්ලන්ට කොහොමද දෙන සපෝට් එක කියන එක නම් මෙතන අදහස. ඔව්. එතනදී ලොකු කාර්යභාරයක් අදාළ ගුරුවරියට තියෙනවා. ඒ තමයි මම විශ්වාස කරනවා ගුරුවරයෙකුගේ මූලිකම පළවෙනිම ඩියුටි එක එයාගේ රෝල් එක ඇතුලේ පළවෙනිම කොටස තමයි තමන් ළඟ ඉන්න දරුවෝ ටික හඳුනා ගැනීම. මම සාමාන්‍ය පර්සනලි මගේ ලර්නර්ස්ලට සජෙස්ට් කරන දෙයක් පොඩි පර්සනල් ප්‍රොෆයිල්ස් හදන්න එහෙම නැත්නම් පර්සනල් ජර්නල්ස් හදන්න දරුවෝ ගැන දාලා. ඒක පුංචි ෆොටෝ එකක් දරුවාගෙන් අරගෙන මගේ ළඟ රෙකෝඩ් එකක් තියාගන්නවා නම් වැඩිය හොඳයි. මෙයාට මේ වගේ පොඩි ප්‍රශ්න ටික මෙයා මේ වගේ මෙයා ස්ලෝ ලර්නර් කෙනෙක් මෙයා හයිපර් ඇක්ටිව් මෙයා මේ විදිහයි කියලා අපි හැම දෙයක්ම දරුවා ගැන අවබෝධයක් තියාගත්තා. මම පර්සනලි අත්තටම මේන්ටේන් කරන කෙනෙක් මේ දේවල්. මම මගේ ළඟ හැම දරුවෙක් ගැනම පර්සනල් රෙකෝඩ් එකක් මම මේන්ටේන් කරනවා. ඒක විශේෂයෙන්ම අපි දරුවන්ගේ දෙමව්පියෝ හම්බ වෙද්දී අපිට දරුවෝ ඒ දෙමව්පියෝ එක්ක හරිම කන්වීනියන්ට් විදිහට කතා කරන්න පුළුවන්. සහ අනිත් පැත්තෙන් ගත්තොත් ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දුන්නොත් ඒ ජර්නල් එක එහෙම නැත්නම් ඒ රෙකෝඩ්ස් වලින් මම දන්නවා මේ දරුවගේ දැන් අපි අද දවසේ කරන
මොකක් හරි ප්‍රැක්ටිකල් වැඩක් වෙන්න පුළුවන්. මල් පැලයක් ගැන විස්තර කරන මල් ගහක් ගැන කියනවා වෙන්න පුළුවන්. පින්තූර අලවනවා වෙන්න පුළුවන්. මම අද දවසේ ප්ලෑන් කරන් ඉන්නේ මල් ಜಾති 5ක් 6ක් අලවන්න නම් දරුවෙක් එක්ක. එක දරුවෙක් ඒ 6 විනාඩි 10ක් ඇතුළත අලවලා ඉවර කරන්න පුළුවන්. තව දරුවෙක් එයාට පළවෙනි මල් 3 විතරක් එයා අලවන්න විනාඩි 10ක් ගන්නවා වෙන්න පුළුවන්. අර මංගාව තියෙන්න ඕනේ ඒ ලෙසන් ප්ලෑන් එක අර ෆාස්ට් ලර්නර් එහෙම නැත්නම් ඉක්මනට වැඩ කරපු දරුවට තව පොඩ්ඩක් මොකක් හරි වැඩිපුර එයාව සයින් වෙන විදිහට එහෙම නැත්නම් එයාව තව මොනවාට හරි වැඩකට ඔකියුපයි වෙලා මේ දරුවව චුට්ටක් ඉස්සරහට ගන්න විදිහට වැඩේ කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මම දකින්න ඔකේ අනිත් පැත්ත. පරක්කු දරුවට එහෙම නැත්නම් ටිකක් හිමින් වැඩ කරන දරුවට කියන අපතේ ඔක ගෙදර ගිහලා කරන් ඉන්නේ දැන් අනිත් අය ඉවරයිනේ. එතකොට අර දරුවගේ මේ මොටිවේෂන් එක එතනින්ම ඩ්‍රොප් වෙනවා. එයා ඔක ගෙදර ගිහලා කරනවද නැද්ද කියන එක දන්නේ නැහැ. සමහරවිට අම්මා බලන නිසා කරයි. නමුත් සමහරවිට අම්මා කරලා ඒවයි අනිවාර්යයෙන්ම. ඒක හරිම මේ ප්‍රසිද්ධ දෙයක්. කොමන් දෙයක් ඇත්තටම. ඒ අම්මා එක්ක අම්මා කරලා වෙයි නැත්නම් දරුවා ඒ නිසා කරයි. නමුත් අර ක්ලාස් රූම් එකේ තියෙන එක්සයිට්මන්ට් එක එයාට ඒ තිබිච්ච මොටිවේෂන් එක එතන ඩ්‍රොප් වෙනවා. මම දන්නවා නම් මේ දරුවෝ 5 දෙනා ඉක්මනට වැඩ කම්ප්ලීට් කරනවා කියලා මගේ වැඩේ වෙන්න ඕනේ. ඒ දරුවෝ 5 දෙනාම ඔන්න එකට එකතු කරලා ගෲප් එකක් විදිහට දීලා ඒක ගැන පොඩි මොනවා හරි තව ඇක්ටිවිටි එකක් දීලා අනිත් අයට සම්පූර්ණ ඒ තල්ලුව දෙලා අපි කියනවා පුෂ් එක දීලා දරුවාව ඒ ට්‍රැක් එක එයාව ඩිමෝටිවේට් නොවෙන්න එයාව බැලන්ස් කරන එක. ඒතකොට එකම සිලබස් එක. එකම ලෙසන් එක. මම ප්ලෑන් කරන ඇක්ටිවිටි එක. නමුත් මට ඒක ඇඩ්වාන්ස් කරන්න සිද්ධ වෙනවා මගේ පන්තියේ ඉන්න වර්ග කීපයක දරුවෝ කීපයක් නිසා. අපි ලේබල් කරනවා නෙමෙයි. මේක පැහැදිලිවම කියනවනේ මේ දරුවා දක්ෂයි මේ දරුවා දුර්වලයි කියන ලේබල් එක නෙමෙයි මම මෙතන කතා කළේ. විවිධ දරුවෝ ඔයා අහුවා වගේ විවිධාකාරයි විවිධ පරිසර තත්ත්වයන් වලින් එන්නේ. ඉතින් ඒ දරුවන්ට මේකට අනුගත වෙන්න කාලයක් යන්න පුළුවන්. නමුත් ඒ සඳහා අපි යාළට දෙන අවස්ථාවක්. අපි ඔපචුනිටි එක දෙනවා. එයාට එයාගේ තටු විහිදවන්න. මම මගේ පහසුවට ඒ තටු ටික තව ටිකක් හංගලා හරි පුතේ ගෙදර ගිහින් කරන්න නම් දරුවා නර්සරියට ඇවිල්ලා වැඩක් නැහැනේ. වැඩක් නැහැනේ. අනිවාර්යයෙන්ම. ඒත් එකම විශේෂයෙන් අපි ඊළඟ කතාවෙන් අපි ලංකාවේ එළියට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඒ කියන්නේ ලංකාවේ උගන්වන ස්ටයිල් එකයි පිට රටක උගන්වන ස්ටයිල් එකයි. කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ මේකේ ලොකු වෙනසක් තියෙනවා නේද? ඔබතුමිය හිතන විදිහට කොහොමද මේ වෙනස වෙන්නේ? මේක ළමයෙක්ට බලපාන්නේ කොහොමද? සුට්ටක් මට මේක ගැන විස්තර කරලා දෙන්න. බාර ප්‍රශ්නයක් රිෂියගේ ඔයා. ලංකාවයි පිට රටකුයි සංසන්දනය කරනවා කියන්නේ අධ්‍යාපනය ශාස්ත්‍රය ඇතුලේ ටිකක් බර දෙයක් ඇත්තටම. වෙනස්. අධ්‍යාපන ශාස්ත්‍රයන් දෙක වෙනස්. ඒ කියන්නේ අපේ ලංකාවේ තාම අපි යන ක්‍රමය සහ ඒක මම හිතන්නේ පොදුවේ ගොඩක් අය ඔය මාතෘකාව කතා කරනවා. පිට රටවල් වලදී ගොඩක් වෙලාවට අපි මම නර්සරි කියන්නේ early childhood education පැත්තම ගන්නම්. early childhood education වලදී රිෂි අර ගොඩක් වෙලාවට පිට රටවල් වලදී නම් හරි ලස්සනයි classrooms arrange කරලා තියෙන විදිහට හරිම space වැඩි දරුවට අර අපි කියනවා සරල භාෂාවෙන් කියන අතපය දිගැල්ල ළමෙක්ට හැඩ ගහන්න පුළුවන් විදිහට classrooms හදලා තිනවා. environment එකත් එහෙමයි. සාමාන්‍යයෙන් අර දරුවට books corner එකක් තියෙනවා, art corner එකක් තියෙනවා. එයාලගේ ඒගොල්ලන් ඉතින් අර seasons එක්ක වෙනස් වෙනවනේ winter summer මේ seasons උත් මේවට බලපානවා සහ hours ප්‍රමාණය වෙනස් වෙනවා. මේක පාසල් පද්ධතියට ඒ රටවල් වල බලපානවා. එතකොට සාමාන්‍යයෙන් relax වෙන්න දරුවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක කාල සීමාවක් තියෙනවා. දැන් අවුරුදු ඒගොල්ලන්ගේ නර්සරි වලට දාන වයස් ප්‍රමාණයත් එක්ක මුල් කාලීනව ඒගොල්ලෝ ලියන්නේ නැහැ කිසිම දෙයක් ලියන්නේ නැහැ රිෂි. විභාග නැහැ මුකුත් නැහැ. දැන් අද ලංකාවේ මම දන්නවා සමහර නර්සරිස් වල චූටි ටෙස්ට් දෙනවා. අනිවාර්යයෙන්. ඒ චිත්‍රයක් ඇඳලා හරි ටෙස්ට් එකක් කරනවා. ඒක එතනම කම්පිටිෂන් එකක් කරනවා. දරුවන්ට එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ අඳින චිත්‍රය දැන් අපේත් සමහර ටීචර්ස් ඉන්නවා මලේ පිටපැන්නොත් චිත්‍රේ පාට කරන්නේ ඒක පර්ෆෙක්ට් නැහැ. ටීචර් කියන පාටම ගන්න ඕනේ. රෝස පාට නම් රෝස පාට ගන්න ඕනේ. නිල් පාටින් මේ රතු පාටින් හරි වෙන කළු පාටින් හරි මොකක් හරි එහෙම කළොත් ඒක ටීචර්ට ආස නැහැ. ටීචර් කියන්නේ නෑ මං කියන පාට ගන්න. දරුවන්ට හිතන්න ඉඩ දෙන්න. ඒ රටවල් වල ඒගොල්ලෝ වෙනම arrange කරලා තියෙනවා ළමයා කැමති විදිහට ඒ පාට ගන්නද
පේන්ට්ස් වෙනම පේන්ට්ස් තියෙන ඒ වයින් වෙනම ප්‍රින්ට්ස් තියන දේ වගේ වෙනම තියෙන. ඒ වගේම ලස්සනට කුෂන්ස් හදලා වෙනම දෙනවා රිලැක්ස් වෙන්න චුට්ටක් අපි කියනවා පොඩි නැප් එකක් ගන්න. ඒ වගේ අවස්ථාවන් දීලා තියෙනවා දරුවන්ට. සරලව ගත්තොත් දරුවෝ හරියට මම හිතන්නේ ඒක ප්‍රධාන හේතුවක් එයාලගේ thinking style එක ගොඩාක් හරිම අපි කියන හරිම ක්‍රියේටිව්. ගොඩාක් ක්‍රියේටිව් පුංචි කාලේ ඉඳලා. අපි ගොඩාක් රටවල් වල බැලුවොත් අද වෙද්දී සමාජ මාධ්‍ය වුණත් අපිට දකින්න ලැබෙනවා ගොඩක් අර පොත්වලට සීමා වෙච්ච දරුවෝ නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. පුංචි පුංචි දේවල් ඇක්ටිවිටීස් තමයි ගොඩක් දෙන්නේ. ලංකාවේදී ඕකට අපිට නර්සරි එකට හෝ එඩියුකේටර්ස්ලට ඇඟිල්ල දික් කරන්නත් බෑ. අර ලංකාව තාම අර අපේ ගොඩ නැගිලා තියෙන සෙටප් එක ඔයකට බලපෑමක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි දැන් වෙද්දි සමහර නර්සරිස් කීපයක් දෙක තුනක් මම දැකලා තියෙනවා පොඩ්ඩක් ඒ out of box වගේ ඇවිල්ලා out of the box thinking style එක නිසා වෙන්න ඇති රිෂි මම ගොඩක් ඒක appreciate කරනවා. එයාලා ටිකක් වෙනස් දේවල් කරනවා. මම දැකලා තියෙනවා පොඩි පොඩි දේවල් අර පොඩි පොඩි සෙරමනීස් උනාත් ඒක එතකොට ගොඩක් දේවල් ඒගොල්ලෝ කරනවා. ඒක ගොඩක් හොඳ ප්‍රවණතාවයක්. හොඳ positive vibe එකක් මම දකින විදියට. ඉතින් මම හිතනවා ඉස්සරහට මේක ලංකාව තුල ක්‍රියාත්මක වෙයි කියලා. මොකද මම විශ්වාස කරනවා පුංචි කාලේ ඉඳලා මොකද ඊට පස්සේ 6න් පස්සේ කෙලින්ම රැල්ලට විභාග නේ ළමයින්ගේ තියෙන්නේ. ඉතින් එතනකන්වත් ටෙස්ට් ඕන් නැහැ. එක්සෑම් ඕන් නැහැ මම විශ්වාස කරනවා. ඒද එක්සෑම් එකකින් ළමයෙක් කම්පිටිටර් කෙනෙක් කරලා එයාට එයාගේ යාළුවා එක්ක තියෙන බැඳීම නැතුව එයාගේ යාළුවව මං තරඟකාරයෙක් විදිහට දකින්නේ. ඒක අන්තිම මං විශ්වාස කරන්නේ එතනින්ම තමයි බැඳීම් නැති වෙන්නේ. දරුවාව තනි ළමයෙක් වෙලා එයාගේ ලයිෆ් එකම අයිසොලේට් වෙන්න ඕක සැහැණ බලපානවා. පේරන්ට්ස්ලාත් දුවනවා, ළමයිනුත් දුවනවා. කොයි වෙලාවෙ පුංචි කාලේ ඉඳන් පීඩනයනේ තියෙන්නේ. පීඩනය තියෙන්නේ. මේකට ලකුණු අඩු වෙයිද? බය තියෙනවා. අනිවාර්යෙන් දරුවෝ ගෙදර යන්න පවා චූටි කාලේ දැන් 4-5 වසර වල දරුවෝ පවා හරි බයයි. මම විශ්වාස කරනවා ඒක එච්චර දෙයක් සිද්ධ විය යුතු දෙයක් නෙමෙයි. ළමයට පාසල ප්‍රියමනාප තැනක්, නර්සරි එක ප්‍රියමනාප තැනක් විය යුතුයි. ඉතින් මම විශ්වාස කරනවා පිටරට සහ ලංකාව කියන දේ ඇතුලේ පිටරටට ඒකට ක්‍රෙඩිට්ස් දෙන්න පුළුවන්. ලංකාව අන්ඩෙස්ටිමේට් කරන්න නැහැ. නමුත් එතනදී මම ක්‍රෙඩිට්ස් දෙනවා. ඒක හරි කලර්ෆුල් ඒගොල්ලන්ගේ නර්සරිස්. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම ඒ ඔක්කොම ඒගොල්ලෝ ඩෙකොරේට් කරන්නේ ළමයින්ගේ දේවල්. ඒගොල්ලෝ විසි කරන්නේ නැහැ කිසි දෙයක්. හැමදේම දරුවන්ගේ දේවල් කරන්නේ. මම හිතනවා ඒක ලොකු දෙයක්. ලංකාවෙත් ගොඩක් ඒ පරිසරයෙන් දැන් නිර්මාණය වෙනවා කියලා තේරෙනවා. ඒත් එක්කම විශේෂානි මට අන්තිමට අහන්න ඕනේ. දැන් යම්කිසි ස්ටුඩන්ට් කෙනෙක් තමන්ගේ වෘත්තීය විදියට early childhood education කියන්නේ තමන්ගේ කැරියර් එක විදියට තෝරගන්නවා නම් ඊට පස්සේ එයා මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ මේක ගැන. මේ මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් ඉගෙන ගත්තී මොන වගේ දේවල්ද මේ ප්‍රෝග්‍රෑම් එක තුල ස්ටුඩන්ට් බලන්න ඕනේ. ඔබතුමී හිතන විදියට මොන වගේ පිළිගැනීමක්ද තියෙන්න ඕනේ? පළවෙනිම දේ ඍෂි රෙකග්නිෂන් එක. මේකට තියෙන වටිනාකම. අනිව ඕනම ප්‍රෝග්‍රෑම් එකක් මේ early childhood educator කෙනෙක් වෙන්න එයා එක ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්, higher diploma එකක් වෙන්න පුළුවන්. එතනින් එහාට ගත්තොත් ඩිග්‍රී එක වෙන්න පුළුවන්. මොකක් කළත් මම විශ්වාස කරනවා මුලින්ම බලන්න ඕනේ මේකට තියෙන වටිනාකම සහ අපි කියනවා recognition එක. මම මේක කළාම අපි ලංකාව මට්ටමේ මුලින් ගමු. මම මේක කළාම මගේ ආයතනය තුළ, මගේ පාසල තුළ, මගේ නර්සරි එක තුළ මාව recognize වෙනවද? මට වටිනාකම ලැබෙනවද? මට වැලිව් එක ලැබෙනවද? මේ වැලිව් එක මුදල් වැලිව් එක නෙමෙයි මම ඒකත් එක්ක මම කතා කරන්නේ. මට මේක නිකන් අර කරන්නම් වාලේ කරලා සර්ටිෆිකේට් එක ගිහින් දෙන එක නෙමෙයි මෙතන මම කියන්නේ. සහ මේ මම කරන මම ෆලෝ කරන කෝස් එක හරි ප්‍රෝග්‍රෑම් එක හරි ඩිප්ලෝමා එක මොකක් හරි මේක ඇතුලේ තියෙන මේ කන්ටෙන්ට් එක මම විශ්වාස කරනවා බලන්න ඕනේ කියලා. මේක මට මගේ ප්‍රෝග්‍රෑම් එකට ටැලි වෙනවද? මගේ ප්‍රෝග්‍රෑම් එකට මේක වටිනවද? බලපානවද? මම ඉගෙන ගන්න ටොපික් එකට මේක මැච් වෙනවද? සහ මම වැඩ කරන පාසල හෝ ඒ නර්සරි එකට මේක මැච් වෙන දෙයක්ද කියන එක හදිසියේ හරි ලංකාවෙන් එළියට යන්න ඕන. වෙන කිසියම් දෙයකට වෙන්න පුළුවන්. මේක පිළිගන්නවද ජාත්‍යන්තරව? අනිවාර්යෙන්. ඒක තමයි ඊළඟ කාරණාව. ලංකාවෙන් පිට මම මේ කෝස් මේ ඩිප්ලෝමා එක හරි මේ අදාළ ඩිග්‍රී එක හරි කරන්නේ
ලංකාවෙන් පිට යන්න නම් ඍෂි අනිවාර්යෙන්ම ඒට එහා අපි බලන්න මොනද මේක ඒ රටට හෝ මොනම රටකට ඕනම යුරෝපීය වෙන්න පුළුවන් යුරෝපීය නොවන රටකට වෙන්න පුළුවන් ඒ අදාළ රටකට මේක ජාත්‍යන්තරව පිළි අරගෙන තියනවාද මට මේක බය නැතුව සබ්මිට් කරන්න පුළුවන් මේක මට පෙන්වන්න පුළුවන්ද මේක වටිනාකමක් තියෙන සහතිකයක්ද ක්වොලිෆිකේෂන් එකක්ද කියන එක අනිවාර්යෙන් බලන්න ඕනේ. රෙකග්නිෂන් එක මූලිකවම වැදගත්. ඊට අමතරව කන්ටෙන්ට් එක කරන ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ දෙක මම හිතනවා මූලිකවම අවශ්‍යයි කියලා. සහ මම විශ්වාස කරනවා ප්‍රෝග්‍රෑම් එක ස්ටුඩන්ට් අප්‍රෝච් වෙන්න ඕනේ. ස්ටුඩන්ට් කෙනෙක්ට, ඒ කියන්නේ ලර්නර් කෙනෙක්ට මේ අදාළ ප්‍රෝග්‍රෑම් එක එයාට මම කියනවා දරා ගන්න පුළුවන් විදිහ දෙයක් වෙන්න ඕනේ. බර වෙන්න බෑ. ඒක භාෂාව මොකද්ද කියන එක අදාළ නෙමෙයි. අපි ඉගෙන ගන්න මීඩියම් එක නෙමෙයි වැදගත්. සමහර මෙතඩ් එක මේක ටෙක්නික්ස් පැත්ත ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඕවරෝල් මේකෙන් ගොඩ නැගෙන්න ඕන ගුරුවරියක්. තවත් එක සහතිකයක් වෙන්න බෑ. ඉතින් මම විශ්වාස කරනවා ඒ ටික නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ. මම මේ ප්‍රෝග්‍රෑම් එකට ගියාම මම බලාපොරොත්තු වෙන දේ ලැබෙනවද කියන දේ අනිවාර්යෙන්ම අපි සලකා බැලිය යුතු දෙයක්. අනිවාර්යයෙන්ම. ඒත් එක්කම බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මට ආරාධනා කළා මේ වගේ හරි වටින කියන අදහස් ටිකක් බෙදා ගන්න අවස්ථාව දුන්නට.